ඉතින් හැමෝම සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද මම අරන් ඉන්නේ තවත් එක වීඩියෝ එකක්. මේක විශේෂිත වීඩියෝ එකක්. අද මම අරන් යනවා ඔයාලට අලුත් AI එකක්. ඉතින් මේක අලුත් කිව්වට මේ දැන් ටික කාලයක් වෙනවා මේක ඇවිල්ලා. හැබැයි ලංකාවට රිලීස් වෙන්න යම්කිසි කාලයක් ගත වුණා. ඉතින් අද අපි කතා කරමු Meta ආයතනයෙන් රිලීස් කරපු Meta AI එක සම්බන්ධයෙන්. ඉතින් අපි කලින් පාවිච්චි කරපු ChatGPT, Gemini වගේ AI පාවිච්චි කරන්න අපිට ඇප්ලිකේෂන් එකක් අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන්න උනා. එහෙම නැත්නම් අපි මොකක් හරි පාවිච්චි කරන ඩිවයිස් එකකට ඒ ඇප්ලිකේෂන්ස් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ වුණා. හැබැයි මේ Meta AI එක පාවිච්චි කරන්න අපිට හැම කිසිම ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ. කොටෙම කිව්වොත් අපි පාවිච්චි කරන WhatsApp එකෙන් අපි පාවිච්චි කරන Facebook, Insta වගේ ඇප්ලිකේෂන් වලින් මේ AI එක පාවිච්චි කරන්න පුළුවන්. මේකට හේතුව තමයි මේක Meta AI. ඒ කියන්නේ Meta තියෙන ඕනම ඇප්ලිකේෂන් එකකින් අපිට මේ AI එක භාවිත කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අද මම මේ Meta AI එක පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ Messenger එක භාවිතා කරලා. ඉතින් අපි කොහොමද Messenger එකෙන් මේ Meta AI එක භාවිතා කරන්න කියලා අද කතා කරමු. ඉතින් මම මුලින්ම යනවා මගේ Facebook app එකට. Facebook app එකේ Messenger එකට යනවා මම. ඒවලට පේනවා මම කලිනුත් මේ වගේ image එක generate කරලා තියෙනවා. ඉතින් මේ Meta AI එකේ තියෙන විශේෂත්වය තමයි අපිට පුළුවන් පුංචි prompt එකකින් image generate කරන්න. ඒ වගේමයි ChatGPT, Gemini වගේ application වලට වඩා වේගවත් මේකෙන් image එක generate කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ඔයාලට මේ වගේ image එකක් generate කරලා පෙන්නන්නම්. ඔයාලා බලන්න මේක කොච්චර speed generate වේද කියලා. ඉතින් ඔන්න ඔයගේ හරිම ස්පීඩ් AI ජෙනරේටර් එකක් තමයි මේ Meta AI එක කියන්නේ. ඉතින් ඔයත් පාවිච්චි කරලා බලන්න. හැබැයි මේ Meta AI එකේ තාමත් සිංහල නම් හම්බෙලා නැහැ අපිට. ඉතින් හින්දුවට මේක ඉංග්‍රීසි වලින් තාමත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් මේ එන image download කරලා ඔයාලගේ ෆෝන් එකේ තියාගන්න. ඉතින් එහෙනම් අදට සම ගන්න හැමෝටම සුබ දවසක්.